පුතේ දාගන්න මාතෘකාව තරුවක් දාලා ගුණය පිළිබඳ රීති. ගුණය පදනම් වූ රීති කියලා. ගුණය පදනම් වූ රීති. ගුණය කියලා කිව්වේ පුතේ වේ නොවේ කියන එක. සංවාකිතාරකයක ගුණය කිව්වේ ඇත නැත. නැත්තම් වේ නොවේ කියලා අපි කතා කරන්නේ ගුණය. එතකොට පස්වෙනි රීතියේ තමයි එක් අවයවයක්වත් ප්‍රතිචරණාත්මක විය යුතුය. එක් අවයවයක්වත් ප්‍රතිචරණාත්මක විය යුතුය. හයවන රීතිය එක් අවයවයක්වත් ප්‍රතිෂේධන නම් නිගමනයේද ප්‍රතිෂේධන විය යුතුය. පහ තමයි එක් අවයවයක්වත් ප්‍රතිචරණාත්මක විය යුතුය. හය එක් අවයවයක්වත් ප්‍රතිෂේධන නම් නිගමනයේද ප්‍රතිෂේධන විය යුතුය. දැන් අනුමාත්‍රකාව ලියා ගන්න පුතේ ප්‍රධාන රීති උල්ලංඝනය වන අවස්ථා කියලා. ස්ක්‍රීන් එක පේනව නේද? සාරා? ඔව් මැඩම්. හරි. ලියන්න ප්‍රධාන රීති උල්ලංඝනය වන අවස්ථා. ඊළඟට අපි කතා කරන්නේ පළවෙනි රීතිය. පළවෙනි රීතිය උල්ලංඝනය වෙන අවස්ථාවක් තමයි කතා කරන්නේ. ඊට පස්සේ තනියෙන් ලියන්න එකක් දෙනවා ඊට පස්සේ. හරි. මෙහෙම ලියා ගන්න එහෙනම් සංවාක්‍ය තර්කයක් ප්‍රධාන රීති උල්ලංඝනය වෙන අවස්ථා කියලා ලියලා පළවෙනි රීතිය කියලා ලියලා ලියා ගන්න. සංවාක්‍ය තර්කයක් හරියටම දෙවර බැගින් යෙදුණු පද තුනකින් සමන්විත විය යුතුය කියලා ලියලා මේ උදාහරණය ලියා ගන්න. ඔය උදාහරණය ලියා ගන්න පුතේ. පුතේ ඊට පස්සේ දැන් බලා ගන්න හදන විදිහ මෙතන බලන්න සමහර පළතුරු ගුණදායක නැත. සියලු ගුණදායක පළතුරු මිල අධික වේ. මේ නිසා සියලු පළතුරු මිල අධික වේ. අපි දැන් දීලා තියෙන තර්කයේ නිගමනයට SP කියලා දාගන්නවා. වාච්‍ය S වාචකය P. ඒකේ පුතේ ඔයාලට පේන්න ඕන හරියටම දෙවර බැගින් යෙදුණු පද තුනක් තියෙන්න ඕන. දැන් බලන්න පළතුරු කියලා දෙතනක් තියෙනවා. මම එකම කලර් එකකින් දාලා තියෙන්නේ ඒකයි. මිලාදික කියලා දෙතනක් තියෙනවා. හැබැයි ඊළඟ එකේ තියෙන වෙනස්ම වචන දෙකක්. ගුණදායක එකක් අනිත් එක ගුණදායක පළතුරු. දැන් එතකොට පළවන රීතිය බිඳෙනවා. මේකේ පද හතරක් තියෙනවා. පළතුරු, මිලාදික, ගුණදායක පළතුරු. දැන් ඔන්න ඔය මේ තර්කයේ නිෂ්ප්‍රමාණ වෙන කතාව පුතේ අපි ලකුණු ගන්න පුළුවන් විදිහට කොටස් වලට බෙදලා සාකච්ඡා කරනවා. ලියා ගන්න මෙහෙම ඔකට යටින් මේ තර්කයේ ලිව්වා නේද පසිඳු? පසිඳු? ඔව් මැඩම්. හරි. ලියා ගන්න මෙහෙම ඉහත තර්කය නිෂ්ප්‍රමාණ වේ. ඉහත තර්කය නිෂ්ප්‍රමාණ වේ. සංවාක්‍ය තර්කයක සංවාක්‍ය තර්කයක හරියටම දෙවර බැගින් යෙදුණු පද තුනක්වත් තිබිය යුතුය.
සංවාක්‍ය තර්කයක හරියටම දෙවර බැගින් යෙදුණු පද තුනක්වත් තිබිය යුතුය යන රීතිය බිඳී ඇත. මෙහි පළතුරු ගුණදායක ගුණදායක පළතුරු ගුණදායක පළතුරු මිල අධික. ලෙස පද හතරක් දැකිය හැක. චතුස්පද ආභාසයට ලක් වී චතුස්පද ආභාසයට ලක් වී ඇත. පුතේ දැන් අපේ A-level විභාගෙදී ওই ප්‍රශ්නෙට ලකුණු දෙන්නේ මෙන්න මෙහෙමයි. ළමයා සප්‍රමාණ නිෂ්ප්‍රමාණ බව දාලා තියෙනවා නම් 1 ලකුණයි. රීතිය ලියලා තියෙනවා නම් තව ලකුණයි. ආභාසය ලියලා තියෙනවා නම් තව ලකුණයි. අර නිෂ්ප්‍රමාණ වුණු අවස්ථා ටික පෙන්ලා තියෙනවා නම් අර රූපික තර්කය අර PM SMSP කියලා දාන්නේ ඒ තර්කය පෙන්ලා තියෙනවා නම් ලකුණයි. එතකොට ওই විදිහට ලකුණු 3ක් තමයි හිමි වෙන්නේ. ඕක ලියලා ඉවර වෙලා මට කියන්න හරි කියලා. හරිද? අර ලිව්ව විස්තරේ බලාගෙන මේකත් පළවන රීතියෙමයි බින්දෙන්නේ. අර ලිව්ව විස්තරේ බලාගෙන තමයි මේ තර්කය ලියන්නේ. එතකොට මේ තර්කය ඇතුලේ පද 3කට වඩා තියෙනවා පුතේ. 4කටත් වඩා තියෙනවා මේ සුද්දෙක් සුද්දෙක්. යක්ෂයින් පියාපත් ඇති අය යක්ෂයින් දැක පියාපත් ඇති අය දැක ඔක්කොම පද තියෙනවා පුතේ 1 2 3 4 5 පද 5ක් තියෙනවා. එතකොට අපි පද 5ට අපි කියන්නේ පුතේ 5 හරි 5ට වැඩි වුණොත් හරි බහුපද ආභාසය කියලා. එතකොට බහුපද ආභාසය ලියා ගන්න කොහෙන් හරි බහුපද ආභාසය කියන එක තමයි මේ තර්කයේ සිදු වෙලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ මේ පද ටික වෙන් කරලා පෙන්නන්නත් ඕන. සුද්දෙක් යක්ෂයින් දැක යක්ෂයින් පියාපත් ඇති අය ලෙස මෙහි පද 5ක් දැකිය හැක කියලා මේ පද 5ත් වෙන් කරලා පෙන්වන්න ඕන. පෙන්නලා හදන්න බලන්න හදලා මට ගේන්න බලන්න. මට පුතේ හදලා එවන්න ෆොටෝ එකක් දාලා. හරිද? හදලා ෆොටෝ එකක් දාලා එවන්න. අර කිව්ව විස්තරේ මන් දුන්න විස්තරේ ඒ විදිහට ලියන්න. ඉහත තර්කය නිෂ්ප්‍රමාණ වේ. හරි. සංවාක්‍ය තර්කයක හරියටම දෙවර බැගින් යෙදෙන පදනක්වත් තිබිය යුතු යන රීතිය බිඳී ඇත. මෙහි සුද්දෙක් යක්ෂයින් දැක යක්ෂයින් පියාපත් ඇති අය පියාපත් ඇති අය දැක ලෙස පද 5ක් දැකිය හැකිය. බහුපද ආභාසයට ලක් වී ඇත. හරි. very good. ওই ටික තමයි ලියන්න තියෙන්නේ. උකයියත් එව්වනේ. හරි. ඉහත තර්කයේ නිෂ්ප්‍රමාණ වේ. සංවාක්‍ය තර්කයක හරියටම දෙවර බැගින් යෙදුණු පද තුනක් තිබිය යුතුය යන රීතිය බිඳී ඇත. මෙහි සුද්දෙක් යක්ෂයින් දැක පියාපත් ඇති අය පියාපත් ඇති අය දැක ලෙස පද 5ක් දැකිය හැක කියලා ලිව්වද පුතේ? නෑ ටීචර්. ඒකෙම ලියන්න ඕනේ. පද 5ක් දැකිය හැක
බහුපද ලාභාංශයට ලක් වී තර්කය නිෂ්ප්‍රමාණ වේ. නැත්නම් බහුපද ආභාසයට ලක් වී ඇත. හරිද? තේරුණාද? පසිඳු ඉහත තර්කය නිෂ්ප්‍රමාණ වේ. පසිඳු හරි. උතන රීතිය බිඳියද සුද්දෙක් යක්ෂයෙන් දැක යක්ෂයෙන් පියාපත් සුද්දෙක් පියාපත් ඇති අය ලෙස පද පහක් දැකිය හැක. බහුපද ආභාසයට ලක් වී ඇත. හරි. කවුද ලියන්නේ? ටිනාෂි හරිද පුතේ? අන්තිමට යන්න වෙන. හරි. වන්න හරිද පුතේ? මේ දෙකම අපි වන්න මේක බලා ගන්න. හරිද ටිනාෂි? හරි මැඩම්. හරි. සංවාක්‍ය තර්කයක හරියටම ප්‍රස්තුත තුනක් පමණක් තිබිය යුතුයි. ඕක තමයි දෙවන රීතිය. දෙවන රීතිය උල්ලංඝනය වෙන එක් අවස්ථාවක් තමයි මුලින්ම පෙන්ලා තියෙන්නේ. සියලු උරගයින් විසකුරු වේ, නයා උරගයෙක් වේ, එම නිසා උරගයින් විසකුරු වේ. පුතේ ඕකේ සියලු උරගයින් විසකුරු වේ කියන එකයි උරගයින් විසකුරු වේ කිව්ව එකයි එකම ප්‍රස්තුතය. එකම ප්‍රස්තුතය තමයි යෙදිලා තියෙන්නේ. එතකොට එතන තියෙන ප්‍රස්තුත දෙකයි. හරිද? අනිත් එක නිකා එකම ප්‍රශ්නේ දෙතනක් යෙදලා තියෙන එක විතරයි වෙලා තියෙන්නේ. ඒක නිසා මේ තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. සංවාක්‍ය තර්කයක හරියටම ප්‍රශ්න තුනක් පමණක් තිබිය යුතුයි කියන රීතිය බිඳිලා තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. මෙහි තියෙන්නේ ප්‍රශ්න දෙකක් පමණි කියලා ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕන. හරි. ලියා ගන්නකෝ බලන්න ස්ක්‍රීන් එකේ තියෙන ටික. මම නැත්තම් කියවන්නම් මෙහෙම ලියන්න. දෙවන රීතිය කියලා ලියලා ලියා ගන්න. සංවාක්‍ය තර්කයක හරියටම ප්‍රශ්න තුනක් පමණක් තිබිය යුතුයි. පත් වෙනවා. සංවාක්‍ය තර්කයක හරියටම ප්‍රශ්න තුනක් පමණක් තිබිය යුතුය. ඊට පස්සේ පුතේ උදාහරණ ලියා ගන්න. උදාහරණේ ලියා ගන්න. සියලු උරගයින් විසකුරු වේ. සියලු උරගයින් විසකුරු වේ. නයා උරගයෙක් වේ. නයා උරගයෙක් වේ. එම නිසා උරගයින් විසකුරු වේ. සියලු උරගයින් විසකුරු වේ. නයා උරගයෙක් වේ. එම නිසා උරගයින් විසකුරු වේ. ඊට පස්සේ ලියන්න ඉහත තර්කය නිෂ්ප්‍රමාණ වේ. ඉහත තර්කය නිෂ්ප්‍රමාණ වේ. සංවාක්‍ය තර්කයක හරියටම ප්‍රස්තුත තුනක් පමණක් තිබිය යුතුය. සංවාක්‍ය තර්කයක හරියටම ප්‍රස්තුත තුනක් පමණක් තිබිය යුතුය යන රීතිය බිඳී ඇත. පුතේ මේකට ආభాසයක් නැහැ. ඒක මතක තියාගන්න. දෙවන රීතියට ආభాසයක් නැහැ. මෙහි ඇත්තේ ප්‍රස්තුත දෙකක් පමණි. මෙහි ඇත්තේ ප්‍රස්තුත දෙකක් පමණි. දැන් බලන්න මං තව මේ ටික ලියලා ඉවරද? තාම ලියන කවුරු හරි ඉන්නවද? ටිනාෂි ලියනවද තාම? මැඩම් ටිකක් ඉන්න. හා හරි. ලියලා ඉවරයින නේද? රුකය හැදුවා නේද? ඔව් ටීචර්. හරි. ඊළඟ එක බලන්න පුතේ සියලු රජවරු නිර්භීත වන අතර ඇරිස්ටෝටල් රජෙක් වන්නේ රජවරු නිර්භීත වන බැවිනි. සියලු රජවරු නිර්භීත වන අතර ඇරිස්ටෝටල් රජෙක් වන්නේ රජවරු නිර්භීත වන බැවිනි. පුතේ මේ තර්කයේ හේයිනි බැවිනි කියලා අවසන් වුණොත් තර්කය. හොඳට බලාගන්න. මේ තර්කය ලියාගන්න. පස්සේ ඒක ලියන්න. හේයිනි බැවිනි කියලා අවසන් වුණොත් ඔයගොල්ලෝ මතක තියාගන්න පළවෙනියටම දෙන අවයවය තමයි නිගමනය.
එතකොට මෙන්න මේ සියලු රජවරු නිර්භීත වේ කියන එක තමයි පුතේ මෙතන නිගමනය. එයා අන්තිමට දානවා සියලු රජවරු නිර්භීත වේ. සියලු රජවරු නිර්භීත වේ. ඊට පස්සේ මේකේ SP කියන එක මාක් කරගන්න ඕන ඕගොල්ලා. ඔන්න S මෙන්න P. P අන්තර්ගත පදේ තමයි මුලින්ම දාන්න ඕනේ. එතකොට රජවරු නිර්භීත වේ කියන එක තමයි මුලින්ම ලියන්නේ. ඔන්න පළවෙනි අවයවයට ලියනවා පුතේ රජවරු නිර්භීත වේ කියලා. අපිට ওই විදිහටත් දෙනවා නිගමනය දෙන්නේ නැතුව නිගමනය හොයාගන්න. රජවරු නිර්භීත වේ. ඊට පස්සේ ලියනවා ඇරිස්ටෝටල් රජෙක් වේ. ඇරිස්ටෝටල් රජෙක් වේ. ඒක ලියන්නේ සාධ්‍යාවයවේ විදිහට. පක්ෂාවයවේ විදිහට. හරිද? ඇරිස්ටෝටල් රජෙක් වේ. දැන් ඕකේත් අර SP මාක් කරන එක ඔයගොල්ලෝ කරගන්න ඕනේ. S කිව්වේ රජවරු. රජවරු නිර්භීත වේ. ඔව්. දැන් මේකේ SP මාක් කළාට පුතේ ආදේශ කරගන්න විදිහක් නැහැ. මේ බලන්න. රජෙක් කියන එක තුන් තැනක තියෙනවා. ඒ වගේම පුතේ මෙහි සියලු රජවරු නිර්භීත වේ, රජවරු නිර්භීත වේ කිව්වේ එකම ප්‍රස්තුතය. දැන් මේක ඕගොල්ලෝ විස්තර කරලා ලියන්න ඕන තනියෙන්. ඉස්සෙල්ලා ඒක දිහා බලාගෙන තමයි මෙතන මේක විස්තර කරලා ලියන්නේ. හරි. මම විනාඩි 2ක් දෙන්නම් කාලය. විනාඩි 3ක් දෙන්නම්කෝ ලියන්නකෝ ලියලා මට ෆොටෝ එකක් දාලා එවන්න. පුතේ ලියලා ඉවර නම් මට කියන්න හරි කියලා. සොක්‍රටිස් මැරෙන සුළුවේ එම නිසා සොක්‍රටිස් මිනිසෙක් වේ. හැමදාම හොඳට මතක තියාගන්න සංවාක්‍ය තර්කයක නිගමනය පුදා. සංවාක්‍ය තර්කයක නිගමනයට අපි SP දාගන්නවා පුතේ. ඊට පස්සේ ඒක ආදේශ කරගන්නවා. මෙතන සොක්‍රටිස් මිනිසෙක් වේ කිව්වේ ඒ ප්‍රස්තුතයක්. ඒකත්ම දාගන්න. සොක්‍රටිස් S මිනිසෙක් P සොක්‍රටිස් කියන තැනට S කියලා දානවා ඊළඟ එකෙත් මිනිසෙක් කියන එකට P කියලා දානවා. එතකොට සාධ්‍ය පදයේ අන්තර්ගත මේ සාධ්‍ය අවයවය තමයි මුලින්ම තියෙන්න ඕන P අන්තර්ගත අවයවය. එතකොට මෙතන හරි මැරෙන සුළුය කියන පද දෙකට M කියන අක්ෂරය දැම්මා. එතකොට මේක පුතේ ඒ ප්‍රශ්න තුනක් තියෙන්නේ. දැන් මේ රූපය ඊළඟට ඔයගොල්ලෝ එළියට ගන්න ඕන. PM SM එම නිසා SP හරිද? 33 එන්න ඕනේ. එම නිසා SP පළවන අවයවය ඒකක් දෙවන අවයවයත් ඒකක් තුන්වෙනි අවයවය ඒකක්. එතකොට මේකේ පද ව්‍යාප්තිය එන්නේ ව්‍යාප්තයි අව්‍යාප්තයි ව්‍යාප්තයි අව්‍යාප්තයි ව්‍යාප්තයි අව්‍යාප්තයි. දැන් පුතේ බලන්න අවයවයේ අවස්ථා දෙකේදීම මධ්‍ය පදයේ අව්‍යාප්ත අර්ථයෙන් පිහිටලා තියෙන්නේ. දැන් මධ්‍ය පදයේ යටත් පිරිසෙන් එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත විය යුතුයි කියන එක තමයි රීතිය. එතකොට මෙතන අවස්ථා දෙකේදීම මධ්‍ය පදය අව්‍යාප්ත වෙලා තියෙන්නේ.
ඒක නිසා මේ තර්කය නිෂ්ප්‍රමාණ වෙනවා. අපි මේකට කියනවා පුතේ අයථා සාධ්‍ය පද ආභාසය කියලා. දැන් මේ බලන්න. ලියා ගන්න මෙහෙම. දැන් මේ හැඩය ටිකත් ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕන. ඉස්සෙල්ලා මේ තර්කය ලියන් ඉන්නකො මම ලියන්න වෙලාවක් දුන්නේ නැහැ නේද? ලියාගෙන ඉන්නකො තර්කය ඉස්සෙල්ලා ওই ටික. මධ්‍ය පදයේ යටත් පිරිසෙන් එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත විය යුතුය. මධ්‍ය පදයේ යටත් පිරිසෙන් එක් අවස්ථාවකදීවත් ව්‍යාප්ත විය යුතුය. උදාහරණ උඩේ අනේ අරක ඉක්මනට දෙන්න බින්දි හොයාගත්තා. මිනිසෙක් නම් මැරෙන සුළුවේ ඒකක් මිනිසෙක් නම් මැරෙන සුළුවේ ඊට පස්සේ සොක්‍රටිස් මැරෙන සුළුවේ ඒකත් ඒකක් එම නිසා සොක්‍රටිස් මිනිසෙක් වේ. දැන් ඕකේ පද ටික නම් කරගෙන මේ තාර්කික රූපය එළියට ගන්න පුතේ. PM SM එම නිසා SP මෙයා ඒකක් මෙයත් ඒකක් මෙයත් ඒකක්. කොට පද ව්‍යාප්තිය ව්‍යාප්තයි අව්‍යාප්තයි. ඔය විදිහට හරි වැරදි දාන්න. ව්‍යාප්තයි අව්‍යාප්තයි. ඒකක පද ව්‍යාප්තිය ව්‍යාප්තයි අව්‍යාප්තයි. වාච්‍ය ව්‍යාප්තයි වාචකේ අව්‍යාප්තයි. ඔය ටික ලියාගෙන ඉවරද පුතේ අපිව කට් වෙයි ජොයින් වෙන්න.